දරිද්‍රතාව තුරන් කරන්න ගම් දහසක වැඩදහසක් වැඩසටහන ආරම්භෙයි. ග්‍රාමීය ජනතාවගේ දරිද්‍රතාව තුරන් කිරීම අරමුණු කරගත් ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය යටතේ ගම් දහසක වැඩදහසක් වැඩසටහන රට පුරාම ඊයේ දිනේදී එක්වර ආරම්භ කෙරුණා කියන කාරණයත් වාර්තා කළ තිබෙනවා. එහි කොළඹ දිස්ත්‍රික් සමාරම්භක වැඩසටහන නාම් පමුණුව වසමේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැතුණා. පුරන් කුඹුරු අසැදීමේ ව්‍යාපෘතියේ ගොවි ජනතාවගේ සහභාගීත්වයෙන් පැවති අයුරු සහ පැමිණ සිටි ජනතාව සමග අග්‍රාමාත්‍යතුමිය සුහද සාකච්ඡාවක නිවරණ ආකාරයත් මෙහිදී දක්වලා තිබෙනවා. මෙහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කරපු කාරණයක් පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. ප්‍රජාශක්ති වැඩසටහන ජනතාවාදී පාලනයක ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ පෙන්වන මූලික අවස්ථාවක්. අග්‍රාමාත්‍යවරයා කියයි කියලා නුගේගොඩ සමීර අබේසිංහ තමයි තොරතුරු වාර්තා කළ තිබෙන්නේ. ඒ අනුව වැඩිදුරටත් සඳහන් කරනවා මේ කාරණේ පිළිබඳව ප්‍රජාශක්ති වැඩසටහන ජනතාවාදී පාලනයක ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ පෙන්වන මූලික අවස්ථාවක් බවත් ප්‍රදේශයේ ආවේනික ආර්ථික රටාව හඳුනාගෙන ගම සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ ආරම්භන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා කියන කාරණේ තමයි මෙහිදී වැඩිදුරටත් වාර්තා කළ තිබෙන්නේ මේ කාරණය පිළිබඳව.